සිංගප්පූරුවේ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ channel එකේ series එකක් යනවා. මේ playlist එක තමයි වැඩිපුරම views ගත්ත playlist එක සිංහධර්ම channel එකේ. ඒ විතර නෙවෙයි උගක් subscribersලා මේ playlist එක හින්දා තමයි සිංහධර්ම channel එක ඇතුළට ආවේ. එහෙම නැත්නම් සිංගප්පූරුවට එකතු වුණේ. ඒ තමයි අමනුෂ්‍ය ආත්මයන්ගේ videos. අමනුෂ්‍ය ආත්මයන් ඉන්නවද නැද්ද කියන එක ඒක වෙනම විවාදයක්. හැබැයි අමනුෂ්‍ය ආත්මයන්ගේ වීඩියෝස් ඕනතරම් අපේ channel එකේ කතා කරලා තියෙනවා. ඉතින් අදත් කතා කරන්න යන්නේ අන්න ඒ වගේ අමනුෂ්‍ය ආත්මයන්ගේ වීඩියෝස්. නැත්නම් කැමරාවට පටිගත වුණ අමනුෂ්‍ය ආත්මයන්ගේ වීඩියෝස් කීපයක් ගැන තමයි. මේ හැම දෙයක්ම YouTube channel එකේ නැත්නම් වෙන YouTube channels වල සාමාන්‍ය ඔයගොල්ලන්ට YouTube එකේ බලා ගන්න පුළුවන් අමනුෂ්‍ය ආත්මයන්ට කියලා නැත්නම් ඒගොල්ලෝ explore කරන්නම කියලා වෙනම YouTube channels තියෙනවා. රෑට සොහනකට යනවා එහෙම නැත්නම් පාළු බිල්ඩින් එකකට යනවා අන්න ඒ වගේ හුඟක් YouTube channels තියෙනවා. ඉතින් අදත් ගත්තේ අන්න ඒ වගේ YouTube channels වලින් වීඩියෝස් හතරක් තමයි. ඉතින් මොකක්ද මේ වීඩියෝස් කොයි YouTube channel එකේද මේ දේ ගත්තේ මොන වගේද මේ වීඩියෝස් මේ හැම දෙයක්ම කතා කරමු මේ වීඩියෝ එකේ. www.singapore.com හරහා ඔයගොල්ලන්ට නොමිලේ වෙළඳ දැනුම් දාගන්නත් පුළුවන්. ඒ වගේම අපේ සිංගප්පූරුවේ සමාජ මාධ්‍ය ජාලයට එකතු වෙන්නත් පුළුවන්. පළවෙනිට අපි කතා කරන්නේ fourth wall කියලා YouTube channel එකකින් ගත්ත වීඩියෝ එකක් තමයි. මේකෙදි රෑ එක පාක් එක ඔන්චිල්ලාව තනියම හෙල්ලෙන එක පුද්ගලයෙක් දැකලා තියෙනවා. ඉතින් ඔහු කරපු දෙයක් තමයි ඔහුගේ ෆෝන් එකේ වීඩියෝ කරගෙන ඒ ඔන්චිල්ලාව ළඟටම යනවා. ඔහු ළඟ වෙන්න ඒ ඔන්චිල්ලාවේ වේගයත් වැඩි වෙනවා. මෙතනදී ඔන්චිල්ලා දෙකක් තියෙනවා. එක ඔන්චිල්ලාවක් තමයි මේ විදිහට හෙල්ලෙන්නේ නැත්තම් පැද්දෙන්නේ. ඉතින් මෙතනදී එතනම CCTV කැමරාවකුත් තියෙනවා. ඉතින් මෙතනදී මේ වීඩියෝ එකේ විශේෂත්වය තමයි කැමරා එකේ නැත්නම් ඒ පුද්ගලයා ෆෝන් එකේ වීඩියෝ කරපු එකේ එතන එක ළඟ පුද්ගලයෙක් ඉන්නවා ඒක පේන්නේ නැහැ. හැබැයි CCTV එකේ ගත්ත කැමරාව එක පුද්ගලයෙක් හිටගෙන ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එකේ ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ බලන්නේ CCTV කැමරාවක කරහා ඒ පුද්ගලයා ෆෝන් එකේ රෙකෝඩ් කරගෙන යන එක. ඊට පස්සේ ඔහුගේ ෆෝන් එකේ ගත්ත වීඩියෝ එක ඊට පස්සේ මේ වීඩියෝස් දෙකම සංසන්දනය කරලා බලනකොට ඔයගොල්ලන්ට තේරෙයි ඒකේ එක පුද්ගලයෙක් හිටගෙන ඉන්නවා. ඒ ළඟම නැත්නම් ඒ ඔන්චිලා පැද්දෙන තැනම එක පුද්ගලයෙක් හිටගෙන ඉන්නවා. ඒක පේන්නේ CCTV කැමරාවේ ගත්ත වීඩියෝ එකේ විතරයි. ඉතින් මේ වීඩියෝ එක බලන්න ඊට පස්සේ අපි ඒක ගැන කතා කරමු. ඉතින් මේ වීඩියෝ එකට අනුව ඔයගොල්ලන්ට පෙනිලා ඇති හෙවණැල්ලක් වගේ මිනිස්සෙක් එතන හිටගෙන ඉන්නවා. ඒ විතර නෙවෙයි අනිත් ඔන්චිල්ලාවේ හෙල්ලෙන්නේ නැහැ. හැබැයි එක ඔන්චිල්ලාවක් ඉතාමත් වේගයෙන් හෙල්ලෙනවා. ඉතින් මේ කැමරා දෙකේම සංසන්දනය කරලා බලනකොට ෆෝන් එකේ රෙකෝඩ් කරපු එකේ පුද්ගලයා පේන්නේ නැහැ. CCTV එකේ ඒ පුද්ගලයා පේනවා. ඉතින් මේකත් YouTube channel එක වීඩියෝ එකක් තමයි. මේ වීඩියෝ එක ගැන ඔයගොල්ලෝ මොනවද හිතන්නේ කියන එක කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඊළඟට අපි කතා කරන්නේ ලාලෝ එස්කලාන්තේ කියලා YouTube channel එකකින් ගත්ත වීඩියෝ එකක් තමයි. මේගොල්ලෝ සාමාන්‍යයෙන් සොහොන් පිට්ටන වලට රැට ගිහිලා එහෙ අමනුෂ්‍ය ආත්මයන් ඉන්නවද කියලා එක්ස්ප්ලෝර් කරලා අන්න ඒ වගේ වීඩියෝස් YouTube channel එකට දාන channel එකක් තමයි. ඉතින් මේගොල්ලන්ට ආරංචි වෙලා තියෙනවා එක සොහොන් පිට්ටනේ නැත්නම් එක කනත්තක කුඩා ළමයෙක්ගේ භූමදානය කරපු ප්‍රදේශයක් තියෙනවා. ඉතින් ඇයව භූමදානය කරපු ප්‍රදේශයේ පොඩි කාමරයක් වගේ නැත්නම් භූමදානය කරලා තියෙන පළය එතනින් උඩ පොඩි කාමරයක් වගේ එකක් හදලා ඇය ජීවත් වෙලා ඉන්න කාලේ ඇය සෙල්ලම් කරපු බෝනික්ව හැම දෙයක්ම මේ කාමරය ඇතුලේ දාලා වහලා දාලා තියෙනවා. ඉතින් ගමේ මිනිස්සු කියපු දෙයක් තමයි මේකේ එක බෝනික්ෙක් සමහර වෙලාවට මේ බෝනික්කගේ ඔළුව අරහෙටයි මෙහෙටයි හෙල්ලෙනවා. කවුරු හරි ඒ කාමරය ගාවට ආවා නම් එහෙම එතනට ආපු මිනිස්සයාගේ පැත්තට මේ බෝනික්කගේ මූණ හැරෙනවා කියලා. ඉතින් මේක දැනගන්නවා මේ YouTube channel එක. ඉතින් රෑ එක දවසක් මේ YouTube channel එකේ වැඩ කරන දෙන්නේ කැමරාස් එහෙම අරගෙන මේ ළමයාගේ මේ භූමදානය කරපු ප්‍රදේශය හොයාගෙන යනවා. අවසානයේ ඒගොල්ලෝ හොයාගන්නවා.
ඊට පස්සේ මොනවද වුනේ කියන එක මේ වීඩියෝ එක බලන්න ඊට පස්සේ අපි ඒක ගැන කතා කරමු. පෙනිලා ඇති ඒ කාමරේ දොර ඉබේම ඇරෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ ළඟට ගිහිල්ලා වීඩියෝ කරනකොට ඒ බෝනික්කා හරියට මේගොල්ලෝ ඉන්න පැත්තට ඒ බෝනික්කාගේ මූණත් හරවනවා. ඉතින් මේක දැක්ක ගම ඒ බෝනික්කා මේ මූණ ඒ කැමරා එක පැත්තට හරවපු ගමම මේගොල්ලෝ බය වෙලා දුවලා එළියට එනවා. මේකත් YouTube එකේ රිලීස් වුණ එක වීඩියෝ එකක් තමයි. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයගොල්ලෝ මොනවද හිතන්නේ කියන එක කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඊළඟට අපි කතා කරන්න යන්නේ Exploring with Danny කියලා YouTube channel එකේ. ඔහුගේ සාමාන්‍යයෙන් ඔහු කරන දෙයක් තමයි පරණ බිල්ඩින්ග්ස් වල ඒ ගමේ මිනිස්සු කියනවා නම් සාමාන්‍ය කියමුකෝ එක ගම්මානයක පරණ බිල්ඩින්ග් එකක් තියෙනවා. මේකේ අමනුෂ්‍ය ආත්මයන් ඉන්නවා කියලා ඒ ගමේ මිනිස්සු කියනවා නම් ඔහු ඒ බිල්ඩින්ග් ඇතුළට ගිහිල්ලා කැමරා එකක් අරගෙන ඔහුගේ යාළුවොත් එක්ක එහෙම නැත්නම් එක යාළුවෙක් එක්ක මේ විදිහට ඒ බිල්ඩින්ග් ඇතුළට ගිහිල්ලා වීඩියෝ කරනවා. ඒකේ මොනවා හරි තියෙනවා නම් අන්න ඒක ඔහුගේ YouTube channel එකේ අප්ලෝඩ් කරනවා. මේ විදිහට තමයි ඔහු එක පරණ බංගලාවකට යන්නේ. ඉතින් මෙතනදී ගමේ මිනිස්සු කියපු දෙයක් තමයි රැට සමහර විට මොකක් හරි පහනක් පත්තු කරන එළියක් එහෙම නැත්නම් ඉටිපන්දමක් පත්තු කරන එළියක් අපිට පේනවා. ඒ විතරක් නෙවෙයි. සමහර වෙලාවට කාන්තාවක් අඬන සද්දයක් එහෙම නැත්නම් hina වෙන සද්දයක් මේ බිල්ඩිමෙන් නැත්නම් මේ ගොඩනැගිල්ලෙන් අපිට ඇහෙනවා කියලා. ඉතින් මේ ෆීඩ්බැක්ස් ටික අරගෙන තමයි ඩැනි මේ ගොඩනැගිල්ල ඇතුළට යන්නේ. ගිහිල්ලා කාව හරි මේක අමනුෂ්‍ය ආත්මයක්ද කාන්තාවක්ද කියලා ඇත්තටම හොයාගන්න බෑ. ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න ඊට පස්සේ අපි ඒක ගැන කතා කරමු. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට පෙනිලා ඇති එක කාමරයක් ඇතුළට ඩැනි යනකොට කවුරු හරි කාන්තාවක් ඉඳගෙන ඉන්නවා මොන හරි පූජාවක් වගේ කරනවා වගේ පහන් වටේටම පත්තු කරලා දිනවා. මේ කාන්තාවද අමනුෂ්‍ය ආත්මයක්ද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ එළියට ආවට පස්සේ ඒ කාන්තාව හෝ ඒ අමනුෂ්‍ය ආත්මය හෙමින් මේගොල්ලන්ගේ පිටිපස්සෙන් එන එක පවා ඒකේ රූගත වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයගොල්ලෝ මොනවද හිතන්නේ කියන එක අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. කාන්තාවක් ඇත්තට මේ විදිහට වෙස්වලාගෙන හිටියද එහෙම නැත්නම් මේක අමනුෂ්‍ය ආත්මයක්ද එහෙම නැත්නම් වෙන මොනවා හරි එකක්ද මොකක්ද කියන එක අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඊළඟට අපි කතා කරන්න යන්නේ horror story POV කියලා YouTube channel එකකින් ගත්ත වීඩියෝ එකක් තමයි. මේකෙදි එක ගෑනු ළමයි තමයි මේ වීඩියෝ channel එක කරන්නේ නැත්නම් මේ YouTube channel එක කරන්නේ. මේකෙදිත් එක බිල්ඩිමක රෑට මොනවා හරි ශබ්ද ඇහෙනවා. සමහර වෙලාවට ලයිට් ඔෆ් වෙනවා, ලයිට් පත් වෙනවා. ඒ කියන්නේ ඒ ඒරියා එකේ ප්‍රදේශයේ අනිත් තැන්වල කරන්ට් එක විදුලිය තිබ්බත් මේ ගොඩනැගිල්ල විතරක් සමහර වෙලාවට ලයිට් එක ඔෆ් වෙනවා. නැත්නම් විදුලිය නැසන් දිනනවා. ඊට පස්සේ ආය කරන්ට් එක එනවා. අන්න ඒ වගේ හුඟක් දේවල් ඒ ගමේ මිනිස්සු නැත්නම් ඒ ප්‍රදේශයේ හිටපු මිනිස්සු කියලා දෙනවා. ඉතින් මේ කාන්තාව මේ හරියට GoPro කැමරා එකක් දාගෙන, ඒ කියන්නේ මෙතන බෑන්ඩ් එකක් දාලා GoPro කැමරා එකක් දාගෙන මේ ගොඩනැගිල්ල ඇතුළට යනවා. ඉතින් දවල් කාලේ ප්‍රශ්නයක් නැහැ. මෙහෙ මිනිස්සු යනවා ඒවා ප්‍රශ්නයක් නැහැ. ඉතින් අය ලිෆ්ට් එක ගන්නවා. ලිෆ්ට් එක ගත්ත ගමන් මොකක් හරි කළු පාටට අයව පහු කරගෙන යනවා වගේ පේනවා.
ඊට පස්සේ සිද්ධ වුණ දේවල් මේ වීඩියෝ එකේ බලන්න. ඊට පස්සේ අපි ඒ ගැන කතා කරමු. ඉතින් මේ වීඩියෝ එකට අනුව ඔයගොල්ලන්ට පෙනිලා ඇති අය ලිෆ්ට් එකේ ඉන්නකොට මොකක් හරි කළු පාට එකක් යනවා. ඊට පස්සේ අය ලිෆ්ට් එකෙන් එළියට ඇවිල්ලා පඩි පෙලෙන් බහිනකොටම කළු පාට මොකක් හරි එකක් ඇයගේ ඉස්සරහට ඇවිල්ලා හිට ගන්නවා. ඊට පස්සේ අය දුවගෙන ඇවිල්ලා ආයෙ පඩි පෙලෙන් බහිනකොට ආයෙ එතනක් ඉන්නවා. ඉතින් මේක ඇත්තටම අමනුෂ්‍ය ආත්මයක්ද නැත්නම් ග්‍රැෆික්ස්ද නැත්නම් තව මොන හරි දෙයක්ද views වලට YouTube channel එකට අප්ලෝඩ් කරපු වීඩියෝ එකක්ද මොකද්ද මේ වීඩියෝස් හතරම ඔයගොල්ලෝ මොනවද හිතන්නේ ඔයගොල්ලෝගේ පෞද්ගලික මතය මොකද්ද කියන එක අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න. මේ වගේ හොඳ වෙනස් විදිහේ වීඩියෝස් අරගෙන අපි ඉස්සරහට එනවා. ඒකෙන් දැන් පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. www.singapore.com හරහා ඔයගොල්ලන්ට නොමිලේ වෙළඳ දැන් ඉඳා ගන්නත් පුළුවන්. ඒ වගේම අපේ සිංහපෞලේ සමාජ මාධ්‍ය ජාලයට එකතු වෙන්නත් පුළුවන්. සුබ දවසක්.